අපි ඇවිල්ලා තියෙන්නේ සුන්දරම සුන්දර මීගමුවට. මේ ඉන්නේ පෝලින් මහත්මිය. ඉතින් පෝක් කරියක තමයි අපි දැන් පෝක් කරියක මිරිසට හදනවා. මේකේ විශේෂත්වයක් තියෙනවා රුහුණු මස් කරියකේ. මොකද මේක ඕනම මීට් එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පොලොස් කරියක, බිම්මල් කරියක මේ ඕනම දෙයකට මේ මස් කරියක රුහුණු මස් කරියක පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඉතින් ඔබතුමියට බාරයි. දැන් අපි මොකද කරන්නේ? රුහුණු මස් කරිය පටන් ගමු. හරි. හරි. මේකට ඔක්කොම දාමු. අඩු වැඩිය දාමු. මේක මොකට? හරි. මේක සුදු ලුණු. ඉඟුරු දැම්මේ. සෝරි. මේක ඉඟුරු මේ දැන් සුදු ලුණු දාන්නේ. සුදු ලුණු ඉඟුරු ඒ වගේ ගොඩාක් පොඩියට කපා ගන්නනේ. මේ ඉන්සාල් කුරුඳු පොත්තු කරාබු නැටි තුනම මික්ස් කරලා ඒ තුනම එකට මේ බෙදපු රුහුණු මීට් පවුඩර් එක ඒක ටික වැඩිපුර දානවා. මිරිස්සටනේ කරන්න ඕනේ. මේ මස් කරි පවුඩර් එක දැම්මා. දැන් තුන පහ අමුතු. ඔව්. ඒකෙන් දැම්ම ටික. අනිවාර්යෙන් ගම්මිරිස් දාන්න ඕන මේ රුහුණු මස් කරියට. ඔන්න මිරිස්. ලුණු. අපි කොච්චි ටිකකුත් දාන්න. වැඩිය නෙමේ. රම්පේ. සේඹලැඹුල් පොඩ්ඩක් දාන්න. ගොරකක් දාන කාලා සේඹලැඹුල් පොඩ්ඩක් දාන්න. වැඩිය නෙමේ. ලුණු. සීඹල සාමාන්‍යයෙන් දානවා නේද හැම කෑමකටම දානවා. ලුණු වැඩි කරගන්න එපා. කුරු මස් වලට හරියට ලුණු ඉස්සරහට එන්න. හරිය. දැන් කලවම්. මම තව පොඩි දෙයක් අහන්න. දැන් අපි සාමාන්‍යයෙන් දාන්නේ මේ අමු තුන පහ විතරයි. ඒ උනට තුන පහ වර්ග දෙකක් දාන්නේ රසයෙන් වැඩි වෙන්න. ඒක. ඊට පස්සේ මික්ස් කරගන්නවා නේ. කළා දැන් ලිප. ලිපොන් කරලා. අබ ගින්දර යලුවාම හරි ලේසිනේ මේක හදන්න. කම්බක් ලේසි. දැන් දුවල දෙන්නත් මේ හොඳට දන්නවද මේ වගේ කෑම හදන්න? ලොකු දුවට හොඳට ගන්න. ඇත්තද? එතකොට ලේලින? ලේලත් එයාලා මගෙන් ඉගෙනගෙන කරනවා. හොඳට දන්නවා. ඊට පස්සේ නම් මීගමුවම අනිවාර්යෙන් මේ තමයි එන්නේ. දැනුම් දීලා එන්න. කෑම જાති හදලා තියද්දී. එහෙමනේ එකපාර එන්න එපා. දැන් වහන්නද? ඔව් දැන් වහන්න. දැන් හරි. හොඳ දෙයක් දෙන්න. දැන් අර දාපු වතුර ටික විතරයි. ඔව්. ඒ මස් වලට වතුර උනනවා. මේ ඉතින් දැන් මෙතන හැඳි තිබ්බට අතින් නේද තුන පහ තමයි ප්‍රමාණය. හැන්දලුවයි. කරන කාර්ය ප්‍රමාණයට අතින් අරන් මේව දාන එක තමයි හරි මිනිම. මේ එතකොට මේ පොලිනක්කේ මේ තව එකක් කිව්වා මට. ඒ කියන්නේ කවදාකවත් ලුණු රස ඒව බලන්නේ නැහැ කියලා කෑම එකක් හදලා. නෑ. අපි නම් හදනකම් බලනවා. කවදාවත්. කියන්නේ අර අතින් එහෙම මිම්මෙන් දාලත් ඒ විදිහට ප්‍රමාණයට දැන්න. මේ හට්ටිය වගේම තමයි ලොකු දෙයකට ලොකුවට කරත් කිලෝ ගාන කොච්චර ලොකු කොරනත් අර ප්‍රමාණි දැම්ම හරි අර
ඉන්න ළඟකෙන් ඉන්න අනිත් අය උදව්වට ඉන්න කෙනාගෙන් තමයි අහන්නේ මේක දාලාද කියලා. ඒතකොට කියන්නේ ඔක්කොම හරි. ඒ තරම් විශ්වාසයක් තියෙන එක ගැන්නේ. අමතක වුණොත් ඉතින් ඉවරයි. මොන හරි ලුණුව. නෑ මං නම් හිතන්නේ එකක්වත් අමතක වෙනවා ඇති කියලා. එහෙම වෙච්ච වෙලාවල් තියෙනවා. ලුණු එහෙමද? මාත්‍යයිදි කණ්ඩ ගිහිල්ලා මේ කන්නවා සමහර විට ලුණු නැහැ. ඒත් වචනයක් කියන්නේ. කාලා පස්සේ කියන්නේ අද මේකට ලුණු නැහැ. ඒක තමයි මතකෙන් ලුණු දාලා නැහැ. ඉතින් මම බලන්නේ. ඒවන ඉතින් අඩු වැඩි වශයෙන් ඔක්කොම ගෘහණියන්ට වෙන දේවල්. දැන් මේක ටික වෙලා තියන්න ඕනේ අපි. දැන් නම් ඉන්න බැරි සුවඳක් එනවා. දැන් මොකද කරන්නේ? ඒ ඉතින් අවසානයේනේ. කුක්මුරු මස් කරියේ. දැන් ඉතින් බලන්නනේ. ඔව් බලලා අවසානයේ. හොඳ සුවඳක්. දැන් අපි මේකට අබ මිශ්‍ර කරනවා. අබ කුඩු කරලා එහෙම ගන්න පුළුවන්. එහෙම කලවම් කරනවා. ඊට පස්සේ කළු කුඩු. ගමේ භාෂාවෙන් කියනවා නම් මේකට අපි සරක්කු කියලා කියන්නේ. සරක්කු. අදම යහුවේ වචනේ. සරක්කු. මේක ලිප හරි. ඉතින් අවසානයේ මේක රුහුණු කළු කුඩු අපි එක්කව කරගන්න. මේකට දෙහි දානවා. දෙහි පොඩ්ඩක් දානවා මේ මොනවාද සියඹලයි ගොරකයි දැම්මට රස ගන්න තමයි මේ දෙහි වැඩි නෙමෙයි පොඩ්ඩක්. පොඩ්ඩයිනේ. ඔව්. පාට මුල්ලෙද්ද කියලා බලන්න. මදි නම් දාගන්න ඕනේ. අවසර තියෙනවා නේ බලන්න. අවසර තියෙනවා. එහෙනම් ඔන්න බැලුවා. දැන් මොනවාද මං කියන්නේ මේකද? පුදුම රහ. කිසිම දෙයක් අඩු නැහැ. හරිනේ මගේ මිම්ම. හරි. හරියටම හරි. මිම්ම හරියටම හරි. දැන් ඉතින් අපි රහ බලමුනේ. බලමුනේ. හරි. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අපි බැඳීමක රස හොයාගෙන ආවේ මීගමුවේ දූවෙට නේ පෝලින් මහත්මියගේ ගෙදරට. බැඳීමක රස හොයාගෙන හැමදාම වගේ අපි එන ඕගලන්ගේ ගෙදරට. ඉතින් අපි බලන් ඉන්නවා ඕගොල්ලෝ කවද්ද ඕගලන් ගෙදරට අපිට ඉන්වයිට් කරන්න කියලා. ඕගොල්ලෝගේ ඉන්විටේෂන් එක අපි ආදරෙන් පිළිගන්නවා. එහෙනම් ඕගලන්ගේ ඉන්විටේෂන් එක එනක අපි ෆෝක් කරි රස බලන්න. ඔයාට බැඳීමක රස